හලෝ කොහොමද ළමයි බලමු අපි ලොං ලාස්ටිං රෝසස් වලින් බ්‍රයිඩල් බොකේ එකක් හදන විදිහ. මේ ලොං ලාස්ටිං රෝසස් එතකොට හයිඩ්‍රේන්ජියා රෝස් ලීව්ස් මම ඒ තුන තමයි අද පාවිච්චි කරන්නේ. මේ ලොං ලාස්ටිං රෝසස් වලින් කරන බ්‍රයිඩල් බොකේ එකක් අවුරුද්දකට වැඩිය තියන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඔයිසිස් ඩ්‍රයි ෆෝම් එකක් ගන්නෙ. ඒකට මම බාර්බිකියු ස්ටික්ස් දාලා හොට් ග්ලූ දාලා තමයි ඒකේ හැන්ඩල් එක හරි ගස්ස ගන්නෙ. වෙනදට මම ගොඩක් වෙලාවට ඕකට බ්‍රයිඩල් බොකේ වලට අපිට හැන්ඩල්ස් එනවා ප්ලාස්ටික් හැන්ඩල්ස්. මේ ඒ වුණාට මේ අපි ගාව ගෙනාපු ස්ටොක් එක ඉවර හින්දා මම බාර්බිකියු ස්ටික් දාලා තමයි අද මේ බ්‍රයිඩල් බොකේ එක හරි ගස්සන්නේ. ලස්සන කලර් කම්බිනේෂන් එක මම පාවිච්චි කරන්නේ අද pink and purple and light pink වගේ රෝසස් උයි හයිඩ්‍රේන්ජයි තමයි මම පාවිච්චි කරන්නේ. අපි ඔය බාර්බිකියු ස්ටික් ටික කවර් කරගන්නවා රෝස් ස්ටෙම්ස් වලින්. ඒකත් ලොං ලාස්ටිං රෝස් ස්ටෙම්ස්. ඊට පස්සේ අපි මොකක්ද බාර්බිකියු ස්ටික් ටික හොඳට කවර් කරලා ටේප් ටිකක් දාගන්නවා. මොකද මට උඩ ටික හොඳට හයි වෙන්නයි අවශ්‍යතාවය තියෙන්නේ. මම ඔය මේ හැන්ඩල් එක කවර් කරනවා මේ රිබන් එකේ. ඔය මම ලොං ලාස්ටිං රෝසස් කම්බි දාලා වය කරගන්න විදිහ. මම මේකට චෙරි බ්ලොසම් කියන එක, එතකොට බ්ලූබෙරි කියන කලර් එක, එතකොට මම මේකට තව පාවිච්චි කරනවා පින්ක් 99 කියන එක. එහෙම ඒ කලර්ස් තුන තමයි මම පාවිච්චි කරන්නේ. බලමු අපි කොහොමද වැඩේ වෙන්නේ කියලා. මුලින්ම අපි මල් ටික වය කරගන්න එපයි. මම වය කරගත්ත මල් ටික ඊට පස්සේ මම ඔයිසිස් ෆෝම් එකක් අරගෙන ග්‍රීන් ෆෝම් එකක් අරගෙන ඒකට ගහ ගන්නවා. එතකොට මට ලේසි ෆ්ලවර් ටික ප්ලේස් කරගන්න. මම මුලින්ම කරන්නේ මං ගාව තියෙන රෝස මල් ටික බැලන්ස් කරගන්න එක තමයි. ඊට පස්සේ මම ෆිල් කරන්නේ හයිඩ්‍රේන්ජස්. රෝස මල් ටික මම මුලින්ම දාගන්නවා මට අවශ්‍ය රවුමේ ප්‍රමාණයට. මේක ගොඩාක් ලොකු එක්කෙනෙක්ට නෙමෙයි මේ බොකේ එක හදන්නේ. ඒ හින්දාම ගොඩාක් ලොකුවට හදන්නේ නැහැ බොකේ එක. පුළුවන් තරම් පොඩියට තමයි ගත්තේ. ලොං ලාස්ටිං රෝසස් කියන්නේ මේ රෝසස් නැචුරල් රෝසස් ඩ්‍රයි කරලා ඊට පස්සේ කලර් ඔයිල් එකක් දාලා තමයි මේ ලොං ලාස්ටිං රෝසස් හරි ගස්සන්නේ. මේවා මේ අවුරුද්දකට වැඩිය වගේ තියන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මම මගේ රෝස මල් ටික බැලන්ස් කරගෙන ඉවරයි. ඊට පස්සේ මම මගේ වයිට් හයිඩ්‍රේන්ජා වලින් බොකේ එක ෆිල් කරනවා. මම මේ උඩට මේ කියන්නේ බොකේ එක අතරට මම කොළ මුකුත් දාන්නේ නැහැ. මම ඒ වුණාට මගේ මේ ෆිනිෂින් එක ගන්න මේ යට මගේ ෆෝම් එක පේන නිසා ඒ හින්දා ග්‍රීනරි පොඩ්ඩක් ඒකට මම පාවිච්චි කරන්නේ රෝස් ලීව්ස්. රෝස් ලීව්ස් පොඩ්ඩක් මම යටට දානවා යට. ඊට පස්සේ රෝස් ලීව්ස් ටික මම දාලා ඊට පස්සේ මට තියෙන්නේ අන්තිමේටම කරන්න මම දැන් ඔය පේන ග්‍රීන් ටේප්ස් දාලා තියෙන බ්‍රයිඩල් බොකේ එකේ හැන්ඩල් එක මම කවර් කරගන්න ඕනේ ලස්සනට. මම ඒකට වයිට් රිබන් එකක් තමයි පාවිච්චි කරන්නේ. වයිට් රිබන් එකකින් මම රෝස් ස්ටෙම්ස් ටිකක් පල්ලෙහින් පේන්න ඉතුරු කරලා ඊට පස්සේ මම ඒ රිබන් ටික පල්ලෙහා ඉඳලා උඩට ඔතනවා. ඒකේ මම රිබන් එක වෙනම ආයිත් ඇඩ් කරන්නේ බෝ එකට. මම ඒකට රිබන් එක ටිකක් දිගටම අරගෙන ඒ රිබන් එකෙන්ම තමයි ගැට ගහන්නේ. ගැට ගහලි වෙලා මම නිකන් සිම්පල් අපි දාන බෝ එකක් දානවා. කස්ටමර්ට ගොඩාක් රිබන් ඕනේ නැහැයි කියලා කිව්වා. ඒ හින්දා අපි ওই විදිහට තමයි බ්‍රයිඩල් බොකේ එක හදලා ඉවර කරේ. එහෙනම් එන්නම් ළමයි, ජය වේවා කට්ටියටම.